ආහාර විෂවීම නැත්තම් ෆුඩ් පොයිසනින් ගැන ඔබ දැනුවත්ද? ගෙදරදි හරි කඩයකින් හරි කෑම කාපු දවසක තද බඩ කැක්කුම වමනය එහෙම ඇතිවුණු අත්දැකීමක් ඕටත් තියෙනවද? ඒ තමයි ආහාර විෂවීම නැත්තම් ෆුඩ් පොයිසනින්. ෆුඩ් පොයිසනින් ඇති වෙන්නේ කොහොමද? අප ගන්නා ආහාර හෝ ජලය මගින් ශරීරයට අහිතකර බැක්ටීරියා, වෛරස, පරපෝෂතීන් හෝ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළුවීම නිසා මේ සිදුවෙනවා. අඩුවෙන් පිසූ මස් හෝ මාළු, අපිරිසිදු දෑත් මගින් ආහාර ස්පර්ශ කිරීම, නරක් වූ ආහාර සහ ආහාර ශීතකරණයේ නිසි පරිදි ගබඩා නොකිරීම යන හේතු නිසා බැක්ටීරියා සහ වෛරස යනාදී ශරීරය ඇතුළු වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ මොනවාද? ආහාර අනුභවයෙන් පැය කිහිපයක සිට දින කිහිපයක් ඇතුළත රෝග ලක්ෂණ මතුවිය හැකියි. වමනය සහ ඔක්කාරය, දියර ලෙස මල පහ පිටවීම, තද බඩේ කැක්කුම සහ වේදනාව, උණ සහ ඇඟපත වේදනාව, ආහාර රුචිය නැතිවීම යනාදිය මෙහි මූලික ලක්ෂණ වේ. ගෙදරදී අපිට මොනවද කරන්න පුළුවන්? බොහෝ විට සාමාන්‍ය ෆුඩ් පොයිසනින් තත්ත්වයක් දිනක් හෝ දෙකක් ඇතුළත ඉබේම සුව වෙනවා. එවැනි අවස්ථාවකදී දියර වර්ග පානය කරන්න. වමනය සහ පාචනය නිසා ශරීරයෙන් ඉවත්වන ජලය සහ ලවණ නැවත ලබාදීම ඉතා වැදගත්. ඒ නිසා වතුර විතරක් බොන්න එපා. ජීවනි, තැඹිලි, කැඳ සහ සුප් වර්ග වගේ දේවල් වගේම අපේ ගෙවල් වල ඉස්සර ඉඳන්ම හදලා දෙන රසමරස තැම්බුන් හොදි එකත් මේ වෙලාවට හොඳයි. විවේක ගන්න. ශරීරය වෙහෙසට පත්ව ඇති නිසා හොඳින් විවේක ගැනීම සුවවීමට උදව් වෙනවා. ආහාර පාලනය. තෙල් අධික, මිරිස් අධික ආහාර අනුභව කරන්න එපා. තත්ත්වය බරපතලද? පහත ලක්ෂණ ඇත්නම් තත්ත්වය බරපතල විය හැක. වහාම සැලකිලිමත් වන්න. දින 3කට වඩා පවතින පාචනය. අධික උණ. මල පහ සමග රුධිරය පිටවීම. නොනවත්වා වමනය යාම. රෝහල් ගතවිය යුත්තේ කොයි මොහොතේද? විජලන ලක්ෂණ දරුණු ලෙස ඇත්නම්. කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වයස්ගත පුද්ගලයන් හෝ නිදන්ගත රෝග ඇති අය. ඇස් පෙනීමේ වෙනස්කම්, මස්පිඩු දුබලවීම වැනි ස්නායු සම්බන්ධ ගැටලු ඇත්නම්. දරුණු ලෙස බඩේ කැක්කුම ඇත්නම්. රෝහල් ගත වූ පසු වෛද්‍යවරුන් මූලිකවම අවධානය යොමු කරන්නේ ශරීරයේ ජල මට්ටම යථා තත්ත්වයට පත් කිරීමටයි. නිසි ප්‍රතිකාර නොලැබුණහොත්
දරුණු විජලනය මේ ජීවිතයට පවා තර්ජනයක් විය හැක. වකුගඩු අකර්මණ්‍ය වීම සමහර බැක්ටීරියා මගින් වකුගඩුවලට හානි විය හැක. සෙප්සිස් බැක්ටීරියාව රුධිරයට ඇතුළු වී මුළු ශරීරයම ආසාදනය වීම. සෞඛ්‍ය උපදෙස් මාලාව. රෝගය සෑදුනාට පසු බෙහෙත් ගන්නවට වඩා නොසෑදීමට වක බලා ගැනීම නුවණට හුරුයි. අත්සේදීම ආහාර ගැනීමට පෙර වෙසිකිලි භාවිතයෙන් පසු සහ ආහාර පිළියෙල කිරීමට පෙර සබන් යොදා දෑත් හොඳින් සෝදන්න. හොඳින් පිසින්න. මස්, මාළු සහ බිත්තර හොඳින් තැම්බෙන තුරු පිසින්න. ආහාර වෙන් කර තබන්න. පිසු ආහාර සහ අමු මස් මාළු එකට ගබඩා නොකරන්න. ජලය සැම විටම උණු කර නිවාගත් ජලය හෝ පිරිසිදු පානීය ජලය භාවිත කරන්න. ආපනශාලා තේරීම පිටතින් ආහාර ගැනීමේදී පිරිසිදුකම ගැන සහතිකී විය හැකි ස්ථාන පමණක් තෝරගන්න. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමක්. ආහාර වේලක් රසවත් විය යුතු මෙන්ම එය ආරක්ෂිත එකක්ද විය යුතු බව නිතරම මතක තබා ගන්න. මෙම තොරතුරු ඔබේ දැනුවත් වීම පිණිසයි. එම නිසා දිගටම අපිත් එක්ක රැඳලා ඉන්න.